ඕකන් කලින් කොටස් දෙක ගැන කොටස් දෙකේම ඔයගොල්ලෝ ගොඩක් කල් මේ නිකන් මොකක්ද කියන වචනේ යන්නේ. එනවා අద్భుත භයානක දේවල් දකින්න ඇති. අර මේ සවුන්ඩ් එක අනික මේ මොකද අමුතු ඇස් දෙක ඉතලට සමනිස්ය කරන්නේ. එතන පාරේ මහල් බුදුරුවෝ අපිට ඇත්තටම කියනවා නම් මේ අය ගෙදර යන්න ගියොත් අපිට මාර ගාණක් වේදගෙන ඒ ගාණත් එක බලමු මේ කැලේට හැංගිලා මොකද්ද අපිට මේ කරන එක තමයි ලේසින් විදිහට ඉතින් මේ අපිට ඉන්නත් වෙන තැන වල කැලේ මැදින් බයයි මේ අපි කලින් කොටස් එකේ දැක්ක භයානක දේවල් වල විදියට ඉතින් අපිට ඉන්නේ මේ ගේ හපැටි තමයි මේක ලොක් කරගන්න බෑ මුර ඉබ්බත වෙලා ඔකල් පේන්නේ එනනම් බලන්න හොඳේ හරි දැන් අපි එනවා වෙනවා තව ටිකක් මොකක් කරේ වටේකට ගවේෂණය කරන්න ඕන. හරි එහෙනම් අපි පණන් නේද කිසිඳු? ඔව්. ආයෙ මෙතන මෙයාර සමනින් සර්කල් එක නේද? මේක මෙතන දැන්නේ තියෙන්නේ මට හරි මතක නැති මෙතන තියෙන්නේ. මෙතන? ඔව්. මොකද මොනවානේ මෙතන එදා තිබ්බ විදිහට මික්ස් වෙන සතන. ඒ කෝට තේ විදිහටම ගාන ඍජුව තියෙනවා. පොඩ්ඩක් බලන්න මොකක්ද? මේ අනේ ෆුඩ් සෙට් වගේ. ඒක සාමාන්‍යයෙන් සත්‍ය වගේ නෑ. ඒක නේද? කොහෙද යන්නේ කියලා. මෙතෙන් හරි දෙන්න කුරුදු වත්ත පැත්තට නේද මේක යන්නේ. සුන්දරනේ මේ දිනා කුරුදු වතර හැරෙන තැන. අපිට මෙතනින් පොඩ සද්ද එන එක තර හරි. එහෙනම් පොඩ්ඩක් මේ සෝරි. මෙතන පොඩ්ඩක් මේ ආවතාව මේ චුට්ටක් මේකද මේ මෙන්න පොඩ්ඩක් හිටියොත් අපිට පුළුවන් වෙන්නේ නේද? සද්දේම මේ මොනවද දෙන්නේ කියලා බලන්න. මෙන්න කොහොමද මයිද මොන හේත? ඒ සද්දේ මොකද්ද? අනේ මන් දන්නේ. මම නිකන් කියන මෙතන එක සතෙක් නෙමෙයි ගොඩක් සත්තු ඉන්නවා කියලා. මේ අර අපි දැක්ක ෆුඩ් සෙට් තියෙන සතාවක් දන්නේ. ඊළඟ කුකුලේ ඒක නම් කියන දෙයක් නෑ. මාළු මේ සත්තු හොල්මන් කරලා ගන්න බැරිද? සිම්නම් සාකලක දකලා. හැබැයි මෙන්න අපි UFO එකක් වගේ 아무ත අහසේ දා දැක්ක එකත් එක්ක අනේ හොඳ මට නම් හිතා ගන්න බෑ. හොඳයි මේ ගෙහඳු පොඩක් අර පැත්තට ගියාම අපිට මේ කන දෙක හොයාගෙන ඉන්න කියලා. ඉතින් මේ එතකන් අපි මම මෙතන පොඩ්ඩක් මට ඉන්න කිව්වා. හැමත තනියම මට ඉන්න බෑ එදා වගේ. ඒ කාරණේ මොකක් මෙතන මට අමතර ඒක සතෙක් විසික් කරන්න වෙයි ලොක් ගලක් මේ සත්තු මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ මේ මොකද්ද වෙන්නේ? නෑ මේ මෙතන එදා මම දැක්ක එකට වඩා මේ වෙන අමුතුයි. මේ මෙතන මේ ගල් විසික් කරන්න පටන් ගත්තා. මට සද්දයක් කියලා තමයි මම ආවේ. මම වැඩි දුරක් යන්න ඕනේ නෑ මට. අනේ මට නම් හිතා ගන්න බෑ. අපි මෙතන යමුද? අර හරිද පොල් අත බිමටත් වෙන්න. අතන ගලක් කවුරු විසික් කරා. ඒ කොහොමද වෙන්නේ? මට ඒ වැඩි නම් හිතා ගන්න බෑ. අනේ මන් දන්නේ. අපි ඉක්මනට බලමු මෙතන මොකද වෙන්නේ. මම හිතනවා මෙතන තව ඉන්නේ භයානක කියලා ටිකක්. ඉන්නේ අනේ කොහොමද නේද හිතා ගන්න. ඉන්කල නේද දැන්නේ. අර හරියට ඉවිලි ගලක් දැන් අනේ මේ මොකද්ද වෙන්නේ? අර අතන පොල් අත්ත වැටෙනවා. මට නම් තේරෙන්නේ නැහැ ඉන්නේ වෙන දේවල්. අපි මෙතන හිටියොත් නම් අපි ඉවරයි. අපි හිතන්නේ යාලා අපිට කැමති නෑ. කවුරු හරි. මට මෙතන මිනිස්සෙක් ඉන්නවනම් අපිට මෙතන තේරෙන්නේ අනේ දැන් මේ හරිය මිනිස්සෙක් ලේසිය කිය මේ මොකද්ද අපිට පේන තේ හැංගෙන බෑ අර අතන තනි ෆීල්ඩ් එක වගේනේ අර ගස් ටිකක් හැංගෙන බෑ බෑ හැංගුණත් අපිට ලාවට හරි පේනවා අනේ මම මෙතන ක්‍රීචර් එක ඉන්නේ ඉබල්ද සාමාන්‍යයෙන් මං හරියට කොච්චර උනත් ඒ සතාට මේ වගේ දෙයක් ඉක්මනට තනක තන විසික් කරනවා නම් පව එකක් කොහොමද දෙන්නේ අනේ මන්ද අපි ඉක්මනට යමු
ඒකනේ මම හිතන්නේ මොකක්ද නේ අර ඔය ගල් පොල්ලතු ඒ සතානේ මාර හක්තියක් තියෙන කෙනෙක් ඉන්නේ. එහෙනම් දුවා මොකද්ද මේ ගැන කියන්නේ? ඒක කවුරු හරි කියන්නේ මිනිස්සුන්ව විශ් කරන්න විදියක් නැහැ. ඒ වුණා එකම වතාවේ 3 පාරක් ඒ විදිහට. අනික තමයි අර බලන්න අන්තිම කරේටනේ. ඒක වයින් හරියම අපේ එහා පැත්තේ වගේ. ඒක කොහෙන්ද ආවේ අහසින්ද? නේ ඒක මම දැක්ක වැටෙන විදිහ ඉවෙට මේ විදිහට. අපේ පිටිපස්සේ ඉඳන් ගහනවා වගේ. අරනවා අපේ පිටිපස්සේ ඉන්නේ. අනික තමයි කොහොමද අපිට එක පැත්තකින් අපේ පිටිපස්සට කොහොමද ඒක ආවේ? මම හිතාගන්න බැහැ. සමහරවිට හොල්ම නක්ලා පොල්ටර්ගයිස්ට් කෙනෙක් වෙනවයිද? අනේ මම පොල්ටර්ගයිස්ට් කරන්නේත් ඔය දෙයම තමයි නේද? පොල්ටර්ගයිස්ට් කරන දේම කරන සමහර තව ක්‍රීචර් කෙනෙක් මේ ඉන්නව ඉන්න වෙයිද? හරි මගේ මට හිතෙන වෙලාවකට මෙතන එක්ක ක්‍රීචර්ස් ගොඩක් ඉන්නවා කියලා. හරි දැන් මම දැක ලයිට් දාන්න දාපු සද්දේ ඒ සද්දේ වගේ කන්නේ ඊට පස්සේ ආවේ. අනේ මට හිතාගන්න බැහැ. හරි අද ඊළඟ එපිසෝඩ් එකේ අපි ඔයාලට අප්ඩේට් එකක් දෙන්නම්. අපි ඔයාලට පොරොන්දුන ඉක්මනටම අප්ඩේට් එකක් දෙනවා කියලා එනම් බයි.